පත්තගේ නාලනි අපි යන්න දෙනවා. මම ගෙවල් වලට ලියුම් අරගෙන ගිහිල්ලා බෙල් එක ගහනකොට සමහර අය එන්නේ නැතුව බලාගෙන ඉන්නවා මේ කාන්තාවක් ඇවිල්ලා බෙල් ගහනකොට හිතා ගන්න බැරුව හැමදේනම ගොඩාක් පුදුම වුණා මේ කාන්තාවක් ලියුම් අරන් එනවා දැක්කහම. ගොඩක් අය හිතන්නේ මේ ග්‍රාම සේවක නෝන හරි වෙන කවුරු හරි මේ එනවද කියලාත් අහන අවස්ථාවල් තිබුණා. හැමගෙනාම ගොඩාක් සතුටුුණා කාන්තාව මේ වගේ දෙයක් කරන එක ගැන. මම දැන් ලිපි බෙදීම් කටයුතු කරනකොට දවසකට ලිපි 6-700කට අධික ප්‍රමාණයක් එනවා. පාර්සල්, ස්පීඩ් පෝස්ට් ඔය හැම දෙයක්ම බෙදන්න තියෙනවා. කිලෝමීටර් 20 30 40 යන කලාපයකට අයිති වෙන්නේ. ලිපි බෙදීම් කටයුතු වලට අමතරව අපේ උපත කාර්යාලවලට එන පාර්සල් ඒවා අපි මළු වලට දාලා ඒවා මළු ගැට ගහලා ඊට පස්සේ අපි බස් වලට ඒවට ගිහින් දෙනවා. ඊට අමතරව ලිපි තේරීම ඊට පස්සේ අපිට අදාළ අපේ කලාපයට අදාළ ලිපි ටික වෙන් කරගෙන ඒවා අපේ ලියුම් සකසගෙන අපි ඊට පස්සේ ලියුම් බෙදන්න අපි මෙතනින් පිටත් වෙලා යනවා. ආයිබෝන් තපල් නෝනා ලොකු දෙයක් කතා කරපු ගමන් ඇවිල්ලා ඉදිරි පිළ අරන් ගිහිල්ලා දාලා දෙන එක. හරි එහෙනම් බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. හරි. කාන්තාවක් විදිහට මට කියන්න තියෙන එකම දේ තමයි අභියෝග කියන දේ බාර ගන්න පුළුවන්. අපිට කරන්න බැරි දෙයක් නැහැ. කාන්තාවක් විදිහට මම මේ වගේ අභියෝගයක් බාර ගන්න වෙලාවෙත් හිතට පොඩි චකිතයක් තිබුණත් දැන් මම සාමාන්‍ය විදිහට රැකියාව කරගෙන යනවා. සියලු දෙනාගේම ලැබෙන ආදරයට මම ගොඩාක් කැමතියි. දැනටත් කතා බහ කරලා ඕන කෙනෙක් පිළිගැනීම සෑහෙන ඉහළ පිළිගැනීමක් තියෙනවා. රැකියාව කරන්න තෘප්තිමත්ව කරගෙන යන්න මේ දේවල් ලොකු දෙයක් වෙනවා. සියලු කාන්තාවන් කියන්න තියෙන්නේ අභියෝග කියන දේ අපි වාර ගන්න ඕනේ. අපි අභියෝග වලින් ඉදිරියට යන්න ඕනේ. ඒ නිසා හිත ශක්තිමත් කරගෙන හැමදේම කරන්න ඕනේ. සියලු දෙනාගේම ලැබෙන ආදරයට මම ගොඩාක් කැමතියි. දැනටත් කතා බහ කරලා ඕන කෙනෙක් පිළිගැනීම සෑහෙන ඉහළ පිළිගැනීමක් තියෙනවා.